Good morning! Welcome to my YouTube channel! මේ තමයි මගේ අලුත් YouTube channel එක. මගේ කලින් channel එක මම තියාගත්තා මගේ music side එකේ වැඩ ටික දාන්න. ඒක pickle එකක් වගේ. සින්දුත් තියෙනවා, vlogs උත් තියෙනවා, ඔක්කොම තියෙන නිසා මම හිතුවා vlogs වලට වෙනම channel එකක් start කරොත් හොඳයි කියලා. ගොඩක් අය මගේ request කරලා තිබුණා vlogs කියන්න කියලා. මම post එකක් දැම්මත් අඩුම තරමේ එක comment එකක් හරියනවා vlogs කියන්න කියලා. ඒත් එක මං හිතුවා මේ channel එක through දිගටම vlogs කියන්න මං එහෙම හිතන් ඉන්නවා. දිගටම කියන්න. ඉතින් like කරන්න, comment කරන්න. channel එක අලුත් නිසා subscribe කරන්න. මගේ first vlog එක මේ විදිහට මම පටන් ගන්න කියලා හිතුවා. So keep watching. යුනි එකෙන් තමයි මම vlog එක start කරනවා කියලා හිතුවේ. මට date එක නම් මතක නෑ. කොහොම හරි දැන් මම ඉන්නේ යුනි එකට යන ගම. vlog එකේ යුනි එක විතරක් නෙවෙයි තියෙන්නේ. recently මම කරපු වැඩ කීපයක්ම මේ vlog එකට දාන්න ඕනි කියලා මට හිතුණා. මොකද යුනි එකේදී ගත්ත videos ගොඩාක් මගේ ළඟ නැහැ. එදා presentation දවසක්. අපේ presentation තිබුණේ අපි ඊට කලින් present කළා. ඉතින් අපි lecture hall එකට ගිහිල්ලා යාළුවා present කරනවා බලාගෙන අහගෙන හිටියා. එදා නම් ඇත්තටම අපි එහෙම ගොඩාක් අහගෙන හිටියේ නෑ. මොකද අපිට submission එකකුත් තිබ්බා. මම ඉතින් videos උත් ගත්තා. ඒ දේවල් එක හරියටම ඒකට focus කරන්න බැරි වුණා. හැබැයි ඊට පස්සේ අපි පොඩ්ඩක් ඒ lesson එක ගැන ආයෙමත් බැලුවා. මේ තමයි මගේ යාළුවෝ දෙන්නා. ඒ දෙනත් එක තමයි මම යුනි එකේ වැඩිපුරම ඉන්නේ. තව ඉන්නවා ඉස්සරහට මම පෙන්නන්නම්. එයාලත් එක්ක ගත්ත ගොඩාක් වීඩියෝස් නැහැ මගේ ළඟ. තියෙන ටික මම vlog එකට දැම්මා. මේ වෙලාවේ නම් මම මේ presentation අහන ගමන් අර submission එකේ ටික complete කරන ගමන් හිටියේ. presentations වලින් පස්සේ අපිට lecture එකක් තිබුණා. මම ඒකේ නම් වීඩියෝස් ගත්තේ නැහැ. ඊට පස්සේ අපි ගියා lunch එකට. අපි එදා lunch එකට ගියේ edge එකට. සාමාන්‍යයෙන් අපි වැඩිපුරම යන්නේ edge එකට. අපි ඉතින් lunch අරගෙන ටික වෙලාවක් කතා කර කර ඉඳලා ඒ දවස් ටිකේ අපිට තිබුණා role play එකක් කරන්න. අපිට තියෙනවා soft skills development කියලා module එකක්. ඒකට තිබුණා role play එකක්. අපි ඉතින් ඉක්මනට කාලා ඒ දවස් ටිකේම ඒ role play එක practice කළා. අපේ team එක උනේ royal team එක. ඉතින් එතනදී මෙයා තමයි රජතුමාට හිටියේ. ඒ කියන්නේ role play එකේ මගේ husband හිටියේ මෙයා. role play එකේ තව behind the scenes නම් ගොඩාක් තියෙනවා. මට ඒ ටික add කරන්න බෑ. මොකද යුනි එකට ගිහලා මම යාළුවත් එක්ක ඉන්නේ බෑ. එහෙම වුණොත් එහෙම මට ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මම ඒ ටික add කරේ නැහැ. බලන්න අපි කොච්චර හොඳ ළමයිද කියලා. role play එක වුණාට පස්සේ අපි ඒත් එක්කම ගියා gym එකට. එඩිට් කරනකොට තමයි මට තේරුනේ මම ජිම් එකේදීත් ගොඩක් වීඩියෝස් අරගෙන නෑ කියලා. සාමාන්‍යයෙන් කට්ටිය ඉන්න තැන්වල මම වීඩියෝස් ගන්න ටිකක් shy. ඒක මම හදාගන්න ඕනේ. දිගටම vlogs ගේනවා නම්. ගොඩ කාලෙකින් vlog එකක් අරගෙන ආපු නිසා මේ vlog එකේ අඩුපාඩු ඇති. ඒකට මට සමා වෙන්න. ඉස්සරහට ගෙන vlogs වල ඒ අඩුපාඩු ටික මම හදාගන්න. ජිම් එකේ හවස 5 විතර වෙනකල් ඉඳලා අපි කට්ටියම ගෙදර ගියා. ඔය විදිහට තමයි එදා දවසම ගත වුනේ. ඊට පස්සේ දවසක අපි ආයෙමත් යුනි එකට ගියා. මොකද රෝල් ප්ලේ එකට කලින් ෆයිනල් රිහර්සල් එක දාගත්තා අපි සන්ඩේ. එදා කට්ටියම ආවේ නැහැ. ඒ නිසා අපිට අනිත් අයගේ දේවලුත් කරන්න වුණා රිහර්සල් එකේදී. අනිත් අයගේ කැරක්ටර්ස් උත් එක්කෙනාටම කරන්න වුණා. සවුන්ඩ්ස් පැත්ත බලන්න වුණා. කොහොම හරි එදා දවසම ගියේ නෑ එදා නම්. උදේ 12 විතර වෙනකල් දවල් 12 විතර වෙනකල් අපි රිහර්සල් එකක් ගියා. මේ තියෙන්නේ අපේ රෝල් ප්ලේ එක දවසේ. She's absurd. I just had a meeting this morning. යුනි එකේදී ගත්ත වීඩියෝස් ටික එතනින් ඉවරයි. ඊට පස්සේ ඒ ළඟම දවසක මට ඩේට් එක නම් මතක නැහැ. මම ගියා දෙරණට. දෙරණට ගියේ සෝංග එකක් රෙකෝඩ් කරන්න. ඒ වෙලාවේ ගත්ත වීඩියෝස් ටිකක් තමයි මේ තියෙන්නේ. මේ වීඩියෝ එක නම් ඇත්තටම නිදිමත පාටයි.
මම නිදාගෙන ආවේ එනකොට ඊට පස්සේ එහුව ගියා. ඒකත් එක්ක නිදිමත ඒ වගේ තමයි ඉන්නේ. මම ගියේ සෝංග් එකක් රෙකෝඩ් කරන්නනේ. එතනදී උනේ CBL සමපෝෂයි TV දෙරණයි එකතු වෙලා ස්කෝල් අතර කම්පිටිෂන් එකක් තියලා තිබුණා. ගුරු දිනය වෙනුවෙන් තමන්ගේ ටීචර් ගැන ලියලා ලස්සන සින්දුවක් ලියන්න. එතනදී හොඳම සින්දුව සෝංග් එකක් විදිහට දෙරණයි CBL එකතු වෙලා ලොන්ච් කරා. ඒක තමයි එතනදී උනේ. මමයි ඔමිරුමලි තමයි ඒ සෝංග් එක සිං කළේ. ඒ වෙලාවේ ස්ටුඩියෝ එකේ ඉද්දි අම්මා මට TikTok එකක් පෙන්නුවා. අර මේ දවස්වල ට්‍රෙන්ඩි නේ TikTok එකක් ඒක. ඒක ඉතින් මං ඊළඟ නිකන් try කරා. මට ඒක ගන්න ඕනේ කියලා හිටියා අමතක වුණා. අම්මදරුව එදා උදේ ඒ සෝංග් එක ඉක්මනින් මම රෙකෝඩ් කරා. මොකද 11ට මට යන්න තිබුණා තව ලස්සන වැඩකට. ඒ නිසා ඒක ඉක්මනින් ඉවර කරලා මම ටක් ගාලා මේකප් එක දාගෙන ඒ වැඩේට යන්න පිටත් වුණා. මට එදා හෙයා එක ඇත්තටම හරියට දාගන්න ටයිම් එකක් තිබ්බේ නැහැ. ඊට පස්සේ හරිම සිම්පල් හෙයා එකක් දාගෙන තමයි මම ඒ වැඩේට ගියේ. ඒක තිබුණේ මොරටුව. මේ vlog එකේ ටිකක් voice over යනවා වැඩි. මොකද මේ ඒ තිබුණ සිටුේෂන්ස් එක මට කොහොමද මං කියන්නේ මටම සෙල්ෆි කැම් එකට කතා කරලා වීඩියෝස් ගන්න පුළුවන්කම තිබෙන්නේ නැහැ. ඒ නිසා ගොඩක් වොයිස් ඕවර් එකකින් යන්නේ. ඒ නිසා ඔයාලට බෝරින්ද දන්නෙත් නැහැ. sorry. එදා මොරටුවේ නිපුන් රශ්මික සර්ගේ සයන්ස් ක්ලාස් එකේ සෙමිනාර් එකක් තිබුණා. ඉතින් යාළුවා මට ඉන්වයිට් කරා. මට එතනට ගියාට පස්සේ මම ගැන හරිම නිහතමානී සතුටක් දැනුණා. මොකද සර්ගේ සෙමිනාර් එකට කාවද දෙන්නම කියලා කලින් එතකොට ඒ නංගිලා මල්ලා ගොඩාක් අය මම සජෙස්ට් කරලා තිබුණා. ඒකත් එක්ක තමයි මම එදා එතනට ගියේ. හැබැයි මං හිතන්නේ යාළුවා දැනගෙන හිටියේ නෑ මම එනවා කියලා. එයාලා ඉතින් උදේ ඉඳලා ඉගෙනගෙන ටිකක් මහන්සි වෙලා හිටියේ. ඊට පස්සේ ටයිම් එක මම යාළුවත් එක්ක එන්ජොයි කරා සින්දි කියලා. එහෙම වෙලා ඉන්න හදාදි තමයි මට වෙහෙම වුනේ. ඇත්තටම මට කියන්න වචන නෑ ආදරේට. ඒ ආදරේ මම හැමදාම ආදරේ. මොකද හැමෝටම ලයිෆ් එකේ ලැබෙන්නේ නැති දෙයක්. ඒ දේ මට ලැබෙන එක ගැන මම හැම වෙලාවම තැන්ක්ෆුල් වෙනවා. මට තේරෙන්නේ නෑ මං ඒ ආදරේට හරිම ආදරේ. ගොඩක් අය මාව අඳුරන්නේ ස්කොයි ඩ්‍රාමා එකේ දිනුකි අක්කා එහෙම නැත්නම් සින්දු කියන සශ්‍රීකා අක්කා කියලා. හැබැයි මෙතනට ගියාට පස්සේ ගොඩක් අය මට කිව්වා මගේ vlogs බලනවා කියලා. මම ඇත්තට මේ ඒ දේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මෙතන හිටියේ grade 5 වලින් ඉඳන් grade 9 විතර වෙනකන් නංගිලා මල්ලා ටිකක්. එයාලා vlogs බලනකොට මම ඇත්තටම විශ්වාස කරෙත් නැහැ. හැබැයි එයාලා කිව්වා අක්කේ vlogs ගේන්නේ නැද්ද? එහෙම අහනකොට මට හිතුණා ටිකටම මම vlogs ගේන්න ඕනේ කියලා. හරි. ඇත්තටම හරිම සතුටුයි. අද දැන් ඉතින් හිටියේ grade 5 වල ඉඳන් grade 9 වෙනකම්. grade 9 වෙනකල් නංගිලා මඩලා ටිකක් තමයි හිටියේ. මොරටුවේ ක්ලාස් එකේ තියෙන මම ක්ලාස් එකේ ඩීටේල්ස් දාන්න. මං හිතුවේ නම් vlogs බලන්න ඇති යාළුවා කියලා ගොඩක් අය යාළුවා මාව දන්නේ. ස්කෝලේ ඩ්‍රාමා එකේ අක්කා කියලා. ඊට අමතරව සින්දු කියනවා. ඊට අමතරව vlogs බලනවා ගොඩක් අය. මට ඒක පුදුම හිතුනේ ඒ චූටි අය vlogs බලනවා කිව්වා. ඒ කියන්නේ grade 5 6 වල අයත් vlogs බලනකොට සතුටුයි හිතුණා. ඊට දැන් අද මේ vlog එකේ ක්ලාස් එකේ හිටපු කවුරුද හින්දුනා? ආදරේ. අද උදේම දෙන්නට ගියා. මයික් වීඩියෝස් දැම්මා. ඊට පස්සේ දැන් වෙලාව 12 පන්දලා. 12යි 10යි. 3 to 5 මට ලෙක්චර් එකක් තියෙනවා. දැන් ඒකට යන්න ඕනේ. බඩගිනි කාලා ලෙක්චර් එකට යනවා. නොන්නා විතර තමයි අද මගේ දවස ගත වුනේ. ලෙක්චර් එකේදී නම් මට වීඩියෝස් ගන්න බැරි වෙයි. ඒතරදී ෆෝන් යූස් කරන්නේ නැහැ නේ. ලෙක්චර් එක ඉවර වෙලා එහෙනම් ආයෙම එන්න. ලෙක්චර්ස් ඉවර වෙලා ආයෙ එන්නම් කියලා ගියාට මම ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ මගේ එදා බැටරි තිබුණෙත් නැහැ ෆෝන් එකේ.
මට ඒත් එක මේක අමතක වුණා. මම සාමාන්‍ය වාහනේට ආපු ගමන් අම්මත් එක්ක කතා කරගෙන ඉන්නවා අමතක වුණා. මේ තියෙන්නේ එදා මම රෙකෝඩ් කරපු සෝංග් එකේ ලොන්ච් එක දවසේ. එදා තමයි ඒ වින් කරපු මල්ලිව අනවුන්ස් කරේ කවුද කියලා. එතන ඒ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා ඊට පස්සේ මම ආවා ගෙදර. අම්මත් එක්ක ඔහොම කතා කර කර ආවා. එදාම රෑ මට තිබුණා chat and music program එක. අපි යනකොටත් ගෙදර එනකොට මං හිතන්නේ ටිකක් හවස් වුණා. ඊට පස්සේ ඒ අතරේ මට තව පොඩි වැඩක් තිබ්බා. ඒක ඉවර වෙලා හැමෝම මම ගියා ආයේ මේකප් එකට. මම ගොඩාක් වෙලාවට මේකප් කරන්නේ always my favorite දිලිනි අක්කගෙන්. එයාගේ සලෝන් එකට ගිහිල්ලා මේකප් එක දාගෙන මම ගියා chat and music program එකට. එදා දවස නම් ටිකක් බිසි දවසක්. මම රෑ 10:00 තමයි ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ. මම 10ට විතර ITN එකට ගියා. ඊට පස්සේ රිහර්සල්ස් බලලා ප්‍රෝග්‍රෑම් එක ලයිව් ගියේ. ඒ වෙලාවේ මට වීඩියෝස් ගන්න බැරි වුණා. එදා මේකප් එකේ මගේ අයිලයිනර් එක ටිකක් වෙනස් විදිහකට ඇඳි. මම හැමදාම අඳින විදිහට වඩා. හැබැයි මේකප් එකට මම හරීම කැමතියි හැමදාම වගේ. එදා ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකොට පාන්දර 12:45 විතර වුණා. ඊට පස්සේ අපි ගෙදර ආවා. මම ඒ වෙලාවෙ ඇත්තට වීඩියෝස් ගත්තේ නැහැ. මටත් හරිම ටයර්ඩ් උදේ ඉඳන් හිටපු නිසා. එහෙමම ඇවිල්ලා වොෂ් දාලා නිදාගත්තා. ඊට පස්සේ දවසේ ආයෙමත් මට උදේ ඉවෙන්ට් එකකට යන්න තිබ්බා. ඒ ඉවෙන්ට් එකේ අවුට්ෆිට් එක තමයි ඒ තිබ්බේ. එදා දවසත් මට ගත කරන්න තිබ්බේ පුංචි ළමයි එක්ක. ඒ ඉවෙන්ට් එක ඕගනයිස් කරලා තිබුණේ ශිෂ්‍යති පාසල නංගිලා මල්ල වෙනුවෙන් විහාර මහදේවි පාත්‍රිකේ. එදා මට ඉවෙන්ට් එක හොස්ට් කරන්න තිබ්බා, සින් කරන්න තිබ්බා. එදා දවස සක්සස්ෆුල් විදිහට ඉවර වුණා. ඒක නම් තිබුණේ මේ ළඟදිම දවසක. මම මේක අප්ලෝඩ් කරන්න කවද කොහොම වෙයිද දන්නේ නැහැ. එයාලා වෙනුවෙන් ගේම්ස් කීපයකුත් එදා තිබ්බා. මං හිතනවා එයාලාත් එදා සතුටු වෙන්න ඇති කියලා. මොකද ශිෂ්‍යත්වයේ ස්ට්‍රෙස් එක ගැන ඉතින් කියන්නේ නැහැ නේ පොඩි ළමයිට තියෙන. ඒක ඉවර වෙලා එයාලා එදා දවස එන්ජොයි කරා. ඒ ඉවෙන්ට් එකේ ගොඩක් වීඩියෝස් අපි අම අරන් තියෙන්නේ පෝට්‍රේට්. ඒ ලෑන්ඩ්ස්කේප් වීඩියෝ වන නිසා මට ඔක්කොම වීඩියෝස් ටික මේකට ඉන්ක්ලූඩ් කරන්න බැරි වුණා. ওই විදිහට එදා දවසත් සක්සස්ෆුල් විදිහට ගත කරා. මේ දවස් ටිකේ මගේ වැඩ ටික වුණේ ඔන්න ඔය විදිහට. දිගටම vlogs කියන මම හිතන් ඉන්නවා. ඔයාලා මට කමෙන්ට් කරන්න ඊළඟට ඕනේ මොන වගේ වීඩියෝ එකක්ද කියලා, මොන වගේ vlog එකක්ද කියලා. මට එතකොට ඒකට අනුව ඊළඟ vlog එක plan කරන්න පුළුවන්. channel එක තාම අලුත් නිසා subscribe කරන්න, like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. vlog එක දිගටම බලුවට thank you. ආදරේ. එහෙනම් ආයෙ දවසක vlog එකකින් හම්බෙමු. bye.